රාණි සිනමා පටයෙන් පටන් ගත්ත සිනමා රැල්ලට අයත් චිත්‍රපට මේ වෙද්දිත් අති සාර්ථකව රජ ගමනේ සිනමා ශාලාවල තිරගත වෙනවා. ඉතින් කොතෙක් අඩුපාඩුකම් තිබුණත් විවේචන තිබුණත් මේ චිත්‍රපට හරහා නැවතත් දේශීය සිංහල සිනමා ප්‍රේක්ෂකයින් සිනමා ශාලාවලට පැමිණීම නම් ලැබූ විශාල ජයග්‍රහණයක්. අශෝක හඳගම අධ්‍යක්ෂණය කරපු රාණි සිනමාපටය, ඒ වගේම ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙළුම් කුළුණ, තව ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ, ඒ වගේම ලකාගේ ලක්මල් ධර්මරත්නගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන වාලම්පූරි හෙවත් හීන හතහ මාරක්, මේ චිත්‍රපට සියල්ලක්ම අති සාර්ථකව තිරගත වෙනවනේ. මේක ඇත්තටම මාරම සතුටට පත්විය හැකි කාරණාවක්. පසුගිය කාලයේම අපේ රටේ විශේෂයෙන්ම දේශීය සිංහල සිනමා කර්මාන්තයේ අතිශය බිඳවැටීමකට ලක් වෙලා තිබුණේ. ඉතින් වර්තමානයේ අපිට දකින්නට පුළුවන් මේ චිත්‍රපට හරහා සිනමා ප්‍රේක්ෂකයින් ලාංකේය පුදුමාකාර විදියට සිනමාවට ආකර්ෂණීය වෙලා, සිංහල සිනමාවට මේක මාරම සතුටට කාරණාවක්. ඉතින් මේක දිගුවක් විදියට ඉදිරියට යා යුතුයි. අපේ රටේ පුදුමාකාර දක්ෂතා සපිරි සිනමාකරුවන් ඉන්නවා, අධ්‍යක්ෂකවරුන්, තරුණ අධ්‍යක්ෂකවරුන් විශේෂයෙන්. පැහැදිලිවම අතීතයටත් වඩා දක්ෂයින් ඉන්නවා. හොඳ නළු නිලි පිරිසක් ඉන්නවා, සිනමාවට ගැලපෙන අතීතයට වඩා දක්ෂ නළු නිලි පිරිසක්. පැහැදිලිව කියනවා. ඒක නිසා සිනමාව අපේ විශේෂයෙන්ම දේශීය සිංහල සිනමාව, ඒ වගේම දමිළ සිනමාවත් ගොඩනැගිය යුතුයි. මේ සිනමා කර්මාන්තය දෙකම අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්නට පුළුවන් දක්ෂතා සපිරුණු මේ සිනමා අංශයට කටයුතු කළ හැකි පිරිසක් ඉන්නවා. සිනමා අධ්‍යක්ෂකවරු, නළු නිලියන්, කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, සංගීත අධ්‍යක්ෂකවරු, අංගරචනා ශිල්පීන්, මේ සියලු දෙනා ඉන්නවා පැහැදිලිවම. දැන් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි ළඟදීම අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා සිනමාපටය. ඒ චිත්‍රපටයේත් මාරම කාස්ට් එකක් ඉන්නේ, නළු නිලි පිරිසක්නේ. ඔය වාලම්පූරි, එතකොට නෙළුම් කුළුණ, රාණි වගේ චිත්‍රපටවල වගේ පට්ට කාස්ට් එකක් ඉන්නේ. ඉතින් නැවතත් කියන්නේ අතීතයට වඩා දක්ෂතා සපිරි නළු නිලි පිරිසක් ඉන්නවා. කාර්මික ශිල්පීන් ඉන්නවා, අධ්‍යක්ෂකවරු ඉන්නවා, තිරපිටපත් රචකයින් ඉන්නවා. මේ සියලු දෙනාගේ දායකත්වයෙන් නිෂ්පාදකවරුන් ඕම හරි ආකර්ෂණය කරගෙන අපේ දේශීය සිංහල සිනමාව, ඒ වගේම දේශීය දමිළ සිනමාවත් අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුයි. ඉතින් හරිම සතුටුයි මේ චිත්‍රපට හරහා දැන් අපේ සිනමා ප්‍රේක්ෂකයින් චිත්‍රපටවලට නැඹුරු වෙලා සිනමා ශාලාවට පැමිණෙනවා. කොයිතරම් ඩිජිටල් අවකාශයේ තිබුණත් හොඳ චිත්‍රපටයක් ආවොත් සිනමා ශාලාවට ගිහිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න අපේ දේශීය සිනමා ප්‍රේක්ෂකයින් සූදානම්. ඒක ඇත්තටම සතුටුයි.